ප්‍රීතිමත් උදෑසනක් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට ආශිර්වාද කරන්නෙමු. අපේ බයිබලය මාර්ක් සුභාරංචිය 9 වෙනි පරිච්ඡේදය 41 වෙනි පදය. නුඹලා ක්‍රිස්තුස් වහන්සේට අයිතිය කියා යමෙක් ඒ නාමයෙන් නුඹලාට බොන්න වතුර කෝප්පයක් දෙන්නේද ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේ යයි සැබවින්ම නුඹලාට කියමි. අපි මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනයට අපේ අවධානය යොමු කරන විට දේව වචනේ අපිට කියනවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් අපි යමෙකුට යම්කිසි දෙයක් දෙනවද ඒකේ විපාකය කවදාවත් අපිට නැති වෙන්නේ නැහැ කියලා. දැන් මේ කතා කරන්නේ යේසුස් වහන්සේව පිළිගත්ත, යේසුස් වහන්සේව අදහන, යේසුස් වහන්සේට සේවය කරන උන්වහන්සේගේ ගෝලයන්ගේ ජීවිතය හා සම්බන්ධවයි. ඒතර යේසුස් වහන්සේ කියනවා නුඹලා දැන් සේවයට ගියාම යම්කිසි මිනිස්සෙක් මගේ නාමය නිසා නුඹලාට බොන්නට වතුර වීදුරුවක් දෙනවද ඒකේ විපාකය කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා. දැන් බලන්න වතුර කියලා කියන්නේ දැන් කාලේ තමයි අපි වතුරට මුදල් වියදම් කරන්නේ. හැබැයි මේ බයිබල් වකවානුව වෙන විට මිනිස්සුන්ට වතුර වලට මුදල් වියදම් කරන්න ඕන උනේ නැහැ. වතුර ගන්න මහන්සි වෙන්න විතරයි ඕන උනේ. දැන් ඒගොල්ලෝ ඒ වතුර ගත්තේ ඔක්කොම උල්පත් වලින්. එතකොට දැන් ඒ නිකන් හම්බ වෙන්නේ මේ මහ පොළොවේ. දෙවියන් වහන්සේ මවපු දේවල්, දෙවියන් වහන්සේගේ මැවිල්ලට අයිති දේවල්. ඒතර ඒ දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව ඒ වතුර වීදුරුවක් යමෙකුට දෙනවද? දේව වචනේ කියනවා ඒකේ විපාකය කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා. ඒකේ විපාකය දෙවියන් වහන්සේ ඒ මනුෂ්‍යයට දෙන්නට යනවා. දැන් මේ විපාකය කියලා කියන්නේ ප්‍රතිඵලයයි. ඒතර අපි යමෙකුට යමක් දෙනවද? අපි උන්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේගේ නාමය නිසා ඒකේ ප්‍රතිඵලය නැත්තම් ඒකේ විපාකය උන්වහන්සේ කියනවා කවදාවත් නැති වෙන්නට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාලය තුල අපි අරගෙන බලනකොට අපිට කුමක්ද අනිත් මනුෂ්‍යයා උදෙසා කරන්න පුළුවන්? අපි දන්නවා දෙවියන් වහන්සේව අදහන බොහෝ මනුෂ්‍යයන් මේ කාලය තුල ප්‍රශ්නත් එක්ක, අමාරුකම් එක්ක, විවිධ අවශ්‍යතාවයන් එක්ක ඒ අය ජීවත් වෙන්නට යනවා. අපිට යමක් කරන්න පුළුවන්කම තිබෙනවද? අපිට මොන දේද කරන්න පුළුවන්කම තිබෙන්නේ? දැන් බයිබලයේ කියනවා නුඹේ අතේ බලය තිබෙනවා නම් යමක් කරන්න ඒක හංග ගන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ අපිට යමක් කරන්න පුළුවන්කම තියෙද්දි අපි ඒක නොකර ඉන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා මේ කාලයේදී අපට පුළුවන්කම තිබෙන්න ඕන අපේ ප්‍රේමය අනිත් අයට දක්වන්නට. අපට පුළුවන්කම තිබෙන්න ඕන අපට මොන දේද අන් මනුෂ්‍ය උදෙසා කරන්න පුළුවන් අපි ඒ දේ කරන්නට ඕන. මොකද අපි කරන දේවල් වල විපාකය අපට මිනිස්සු නිමි දෙන්නට යන්නේ. දෙවියන් වහන්සේ අපිට විපාක දෙන්නට යනවා. ඒ කියන්නේ අපි කරන දේවල් වල ප්‍රතිඵලය උන්වහන්සේ අපිට දෙනවා. දැන් බයිබලයේ හැම වෙලාවෙම කියන්නේ ගැනීමට වඩා දීම උතුම් කියලා. දැන් අපිට මොන දේද අනිත් මනුෂ්‍ය උදෙසා කරන්නට පුළුවන්? ඒ නිසා අපේ ප්‍රේමය, අපේ තිබෙන ක්‍රිස්තියානිකාරකම අපි අනිත් මනුෂ්‍යයට දැක්විය යුතුයි. ඒ නිසා මේ උදෑසන අපිට මොනවද කරන්න පුළුවන්? දැන් අපි අන් මනුෂ්‍ය උදෙසා යාඥා කරනවා. ඒක හොඳයි. අපි සුභාරංචිය කතා කරනවා. ඒක වඩාත් හොඳයි. හැබැයි අපිට පුළුවන් ද උන්වහන්සේගේ ප්‍රේමය තවත් ආකාරයකින් මනුෂ්‍යෝ සමග බෙදා ගන්න? යම්කිසි මිනිසෙකගේ අවශ්‍යතාවයක් තිබුණොත් අපිට පුළුවන්ද අපිට පුළුවන් ප්‍රමාණයෙන් ඒ අය උදෙසා උපකාර කරන්න. එනිසා මේ උදෑසන අපි මොහොතක් කල්පනා කරලා බලමු අපේ ජීවිතය ගැන. දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරපු නිසායි අද අපි මේ තැන ඉන්නේ. එහෙනම් අපි ආශිර්වාද ලැබුවා මිනිස්සු හැටියට අපිට ඇල්වතුර වීදුරුවක් නොවේ. අපිට ඊට වඩා යමක් දෙන්න පුළුවන් තත්වයක දෙවියන් වහන්සේ අපිව තබලා තියෙද්දි අපි ඒක නොසලකා හරිනවද? මේ උදෑසන මොහොතක් ඔබේ ඇතුළාන්තයට කතා කරන්න. මොහොතක් ඔබේ අතීතය ගැන සිහි කරලා බලන්න. දෙවියන් වහන්සේ මොන තැනකදීද ඔබව උන්වහන්සේ එසෙව්වේ? මොන විදිහටද උන්වහන්සේ ඔබට ආශිර්වාද කරේ? එහෙනම් ඔබට පුළුවන්ද අන් අය ගැන සලකන්න? අපි යාඥා කරමු. ජීවමාන අතිශුද්ධ දෙවි පියාණනි, අපි මේ උදෑසන ඔබට ස්තුතිවන්ත වෙනවා. ඔබගේ වචනේ කිව්වා අපි ඔබගේ නාමයෙන් අනිත් මනුෂ්‍යයාට ස්වාමිනේ වතුර වීදුරුවක් දෙනවද ඒකේ ප්‍රතිඵලය කවදාවත් නැති වෙන්නේ නැහැ කියලා.
ඒ නිසා දෙවි පියාණෙනි අපිට මේ කාලය තුල මොන දේද අන් අය උදෙසා කරන්න පුළුවන්. ඒ දේ කරන්න අපිට හදවත දුන මැනව, ධෛර්යය දුන මැනව. අපි හැම කෙනෙක් ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර වෙනවා. මේ උදෑසන අපිට පෞද්ගලිකව ආශිර්වාද කරමින් අපිට මඟ පෙන්වන්න ඔබගේ කරුණාව අපිට දෙන්න. දැන් සියලු ගෞරවයත් මහිමයත් ඔබට දෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.